මුලින්ම ස්ටුඩන්ට් කෙනෙක්ව ඇඩ් කරන්න මම මෙතනින් ආපහු හදා ගන්න ඕනේ මොකක් හරි වේරියබල් එකක්. ඒ වේරියබල් එකට තමයි ස්ටුඩන්ට් ඇඩ් වුණාට පස්සේ ඒ ස්ටුඩන්ට් ඇඩ් වුණා කියන ප්‍රොසෙස් එක සිද්ධ වෙද්දී තිබ්බ ඩේටා ටික දාගන්නේ. හරි. මම චූටි පැහැදිලි කිරීමක් කරන්නම්. සාමාන්‍යයෙන් මේ බ්ලොක්චේන් කියන සිස්ටම් එක මුලින්ම හැදුවේ කරන්සි, ඒ කියන්නේ සල්ලි ගනුදෙනු කරන්න. එතකොට මේ ගනුදෙනුවක් කියන්නේ ට්‍රාන්සැක්ෂන් එකක්නේ. අන්න ඒකෙන්ද සාමාන්‍යයෙන් මේ මොකක් හරි ක්‍රියාවලියක් කරද්දි මේ බ්ලොක්චේන් එකත් එක්ක එහෙම නැත්නම් කොන්ට්‍රැක්ට් එකක් එක්ක අපි ඒකට කියන්නේ ට්‍රාන්සැක්ෂන් එක කරනවා කියලා. ඒ කියන්නේ TX එකක් කියලා. ඉතින් මම ඒකෙන්ද let TX කියලා දාගන්නවා. හරි. මේක සමාන කරනවා දැන් ඊළඟට කරන්න යන වැඩේට. await my contract add student. හරි. ඔයාලට මම තව ලේසි විදිහට කිව්වොත් මෙන්න මෙතන තියෙනවා add student කියලා ෆන්ක්ෂන් එක. මෙන්න මේ ෆන්ක්ෂන් එක තමයි දැන් කෝල් කරන්න යන්නේ. add student කියන ෆන්ක්ෂන් එකට අපි කෝල් කරනවා. ඒක ඇතුළට අපි පැරාමීටර් දෙකක් පාස් කරනවා. කමාවක් දාලා දෙකක් පාස් කරනවා. එක පැරාමීටර් එකක් තමයි student name එක. තරංග කියලා දාමු. හරි. ඊට පස්සේ ස්ටුඩන්ට් ගේ ඒජ් එක අපි සාමාන්‍යයෙන් දාමු 12ක් වගේ. දැන් enter ගෙවුවට පස්සේ my contract is not defined. my contract කියන එකේ අකුරු අඩු වෙලා. හරි. ඊට පස්සේ අපි enter ගෙවුවට පස්සේ අපිට මෙහෙම undefined කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ output එක read කරන්න බැරි හින්දා. හැබැයි මෙන්න මේ tx කියන එකේ තමයි මෙන්න මේකේ වෙච්ච දේවල් තියෙන්නේ. අපි බලමු tx එක මොකද වෙන්නේ කියලා. tx.log මේ logs කියන එකෙන් කරන්නේ මේ tx එක ඇතුලේ තියෙන දේවල් ටික අපිට බලන්න පුළුවන් වෙන එක. හරි. අන්න tx එක ඇතුලේ දැන් ගොඩක් දේවල් තියෙනවා. මම මෙතනින් කීපයක් පැහැදිලි කරන්නම්. address එක. මෙන්න මේ කියන address එකෙන් තමයි මෙන්න මේ කියන ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ. block hash එක. අපි මෙන්න මේ ගනුදෙනුව වෙද්දි තිබ්බ බ්ලොක් එක. ඒ කියන්නේ මෙන්න මේ ගනුදෙනුවේ විස්තර දාලා තියෙන බ්ලොක් එක තමයි බ්ලොක් එකේ හැෂ් එක තමයි මෙන්න මේ තියෙන්නේ. බ්ලොක් නම්බර් එක. 25 වෙනි බ්ලොක් එක. ඒ කියන්නේ මෙන්න මේ කියන බ්ලොක් චේන් එකේ 25 වෙනි බ්ලොක් එකේ තමයි අපේ මේ දැන් සිද්ධ වෙච්ච ගනුදෙනුට අදාළ විස්තර තියෙන්නේ. ට්‍රාන්සැක්ෂන් හැෂ් එක. ඒ කියන්නේ මෙන්න මේ සිද්ධ වෙච්ච ට්‍රාන්සැක්ෂන් එකට අදාළව තියෙන හැෂ් එක තමයි මෙන්න මේක. ඊට පස්සේ ඉවෙන්ට් වල තියෙනවා ස්ටුඩන්ට් ඇඩඩ් කියලා ID එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ තිබ්බ ආගියුමන්ට් මොනවද කියලා තියෙනවා. මෙතන බලන්න මේ ආගියුමන්ට් වල බිග් නම්බර්ස් දෙකක් තියෙනවා සහ අපේ නම තියෙනවා. මේ එක බිග් නම්බර් එකක් තමයි ඇවිල්ලා ස්ටුඩන්ට්ගේ ID එක, අනිත් එක ඇවිල්ලා ස්ටුඩන්ට්ගේ වයස. අපිට ඕන නම් මේ බිග් නම්බර්ස් කියවන්න පුළුවන්. ඔයාලට ඒක කියවන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ array එක ඇතුළට දිගටම යන්න. logs වල තියෙනවා අපිට 0 වෙනි logs වල 0 වෙනි එකේ dot එකක් තියන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ argument වලට. මේක ඇතුළට ගිහිල්ලා read කරන්න ඕනේ age කියන එක to string කියන format එකකින්. මම හිතනවා හරි කියලා. ඔව්. දැන් අපිට 12යි කියලා අපේ මෙන්න මේ කියන big number එක බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේවා දැන් මේ truffle console එකේදී පාවිච්චි කරන්නේ අපි මේක වෙබ්සයිට් එක ඩෙවලොප් කරද්දී අපි JavaScript වලින් මෙන්න මේ කෝඩ් ලියලා තමයි අපි ඉන්ටර්ෆේස් එකට මෙන්න මේ data ගේන්න සහ ඉන්ටර්ෆේස් එකේ තියෙන data ඇතුළට ගන්න පාවිච්චි කරන්නේ. හරි. දැන් ස්ටුඩන්ට් කෙනෙක් ඇඩ් කරන විදිහ බැලුවා. ඊට පස්සේ console එකේ ඒ කියන්නේ logs වල තියෙන දේවල් console එකෙන් බලන්නේ කොහොමද කියලා බැලුවා. ඊළඟට අපිට බලන්න තියෙන්නේ get student කියන ෆන්ක්ෂන් එක වැඩ කරන විදිහ.